මෙවර පාසල් විෂයමාලා සංශෝධනයේදී 6 ශ්‍රේණියේ විෂයමාලාව සඳහා සමලිංගික වෙබ් අඩවිය සම්බන්ධයෙන් මේ දිනවල අතිශය කතාබහට ලක් වී තිබෙනවා. ඒ සම්බන්ධව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී රජයේ පාර්ශ්වයෙන් මෙසේ අදහස් දක්වා සිටියා. යම් තැනක අඩුවක් සිද්ධ වුණා. විශේෂයෙන්ම 6 වෙනි ශ්‍රේණියේ විෂයමාලාවට අදාළ මොඩියුලේදී බරපතල වැරද්දක් ඇතුළත් වෙලා තියෙනවා. ඒ වැරද්ද පැහැදිලිව අධ්‍යාපන අමාත්‍යාංශය දැන් නිරීක්ෂණය කළා තියෙනවා. ඒක හඳුනාගත්තට පස්සේ හඳුනාගත්ත විගසම ගරු අගමැතිතුමියගේ උපදෙස් මත ලේකම්තුමා මගින් වහාම අභ්‍යන්තර දත්ත තොරතුරු ලබා ගැනීම සඳහා වෙච්ච කමිටුවක් පත් කරා. ෆැක්ස් කමිටියක්, ෆයින්ඩින් කමිටි එකක් පත් කරා. ඒ කමිටියේ වාර්තාව දැන් ලැබිලා තියෙනවා. ඒ කමිටියේ වාර්තාව මත පදනම්ව ඒ අදාළ වැරද්ද සිද්ධ වෙච්ච අයට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න ඉදිරි කටයුතු සිද්ධ වෙනවා. ඒ නිසා මේ කිසිසේත්ම 6 වෙනි ශ්‍රේණියේ මේ මොඩියුලේට ඇතුළත් විය යුතු නැති දෙයක්. ඒ නිසා ඒක ඉවත් කරන්න අධ්‍යාපන අමාත්‍යාංශය අනිවාර්යයෙන්ම තීරණය කරනවා. ඒ වගේම මේ ප්‍රතිසංස්කරණයන් වඩාත් සාධනීය විදිහට ඉදිරියට ගෙනියන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ කඩිනමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. මේ රටේ දෙමව්පියන්ට අපි තාම වගකීමෙන් කියනවා කිසිදු ආකාරයක මේ දුර්මතයන් සහ විවිධ අය මතු කරන දේවල් මේ ප්‍රතිසංස්කරණ තුළට ඇතුළත් කරලා වැරදි අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාවට නගන්න අපි කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. ඊටාම නිවැරදිව යම්කිසි අඩුපාඩුවක් සිද්ධ වුණා නම් ඒ අඩුපාඩුව නිවැරදි කරලා මෙය වඩාත් සාධනීය මට්ටමින් දරුවන්ට ලබා දෙන්න අපි මැදිහත් වෙනවා. රජයක් විදිහට සාමූහිකව අපි වගකීම ගන්නවා. ඒ වගේම මෙහිදී දැනට ඇති වෙලා තියෙන ඇතුවෙච්ච විශේෂයෙන්ම 6 වෙනි ශ්‍රේණියේ මොඩියුලේ පිළිබඳ ඇතිවෙච්ච ඒ වැරද්ද නිවැරදි කරන්න දැන්ටමත් ක්‍රියාමාර්ග ගන්න තියෙනවා. ලේකම්තුමා ඒ කමිටුව පත් කරා විතරක් නෙමෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විධිමත් පරීක්ෂණයක් කරන්න. මේක සිද්ධ වුණේ කොහොමද? සිද්ධ කරේ මොන අරමුණෙන්ද කියන එක හොයා බලන්නත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කරලා තියෙනවා. ඒ පරීක්ෂණය නිවැරදිව සිද්ධ වෙමින් යනවා. ඒස අපිට දැක බලා ගන්න පුළුවන් කවුද මේක කරේ, මොන අරමුණෙන්ද කරේ, කවුද කරේ කියන එක හොයාගන්න පහසුයි. මොන අරමුණෙන්ද කරේ, කොහොමද මේක සිද්ධ කරන්නේ, ඇයි මේක කරේ කියන එකත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හොයාගෙන ඒ පරීක්ෂණ වාර්තාවත් එක්ක ඒ අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම අමාත්‍යාංශයේ විදිහට අමාත්‍යාංශයේ පැත්තෙන් ගත යුතු අභ්‍යන්තර විනය ක්‍රියාමාර්ගත් අනිවාර්යයෙන්ම ගන්නවා. අර ෆැක්ස් ෆයින්ඩින් කමිටි වාර්තාව මත පදනම්ව ඒ විනය ක්‍රියාමාර්ගත් ඉදිරියට ගන්නවා. ඒක අරගෙන අපි කොහොමත් මේ වෙච්ච වැරද්ද කිසිසේත් මේ මොඩියුලට නැවත ඇතුළත් කරන්නේ නැහැ. ඒක ඉවත් කරනවා. ඒක ඉවත් කරලා නිවැරදි විදිහට 6 ශ්‍රේණියේ දරුවන්ට ඒ මොඩියුලේ ලබා දෙනවා. ඒ අනුව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා. ඒ නිසා කිසිදු ආකාරයක සැකයක්, අවිශ්වාසයක්, අවිනිශ්චිතතාවයක් ඇති කරගත යුතු නැහැ. වැරද්දක් වුණා, ඒක පැහැදිලි. ඒ වැරද්ද සිද්ධ වුණේ කවුද, මොන උවමනාවෙන්ද කියන එක හොයා බලලා ඒකට අවශ්‍ය නීති ක්‍රියාමාර්ග අනිවාර්යෙන් ගන්නවා.